Hello guys, solo ada starting video na TC Tech Academy YouTube channel එක guys. සොන්දි අද ගන්නලා තියෙන guys අපි gaming channel එකේ ඉල්ලපු වීඩියෝ වලමයි හරිද? gameplay එකක් නෙමෙයි. ඔයාලා guys මෙන්න මේ ගෙදර guys set කරගන්නේ කොහොමද කියලා අහලා තිබ්බා game එකට හරිද? මෙන්න මේ සුපිරි ගෙදර guys, සුපිරි මන්දිරය කිව්වත් හරි හරිද? මෙන්න මේ සුපිරි මන්දිරය කොහොමද game එකට set කරගන්නේ කියලා තමයි අද කියලා දෙන්න යන්නේ guys. full guide දෙනවා ළමයි ඉතින්. ඔකම අපි ගෙදර ළමයි හරිද දෙනවා එනකස් අපි ඉතින් ඉන්ට්‍රෝ එකට ගිහින් ආවිල වීඩියෝ සෙට් වෙන වීඩියෝ ලයික් එක දාලා බලන්න පටන් ගන්න guys channel එකට ඔන්න subscribe කරලා දාන්න අපි ගේමින් ප්‍රෝ channel එකට subscribe කරන්න එනකස් අපි ඉන්ට්‍රෝ එකට ගිහින් ආවිල වීඩියෝ සෙට් වෙමු voice ඔයාලා මුලින්ම ගිහින් virus guard එක off කරගන්න guys ඔයාලගේ 10 හරි 11 හරි ඔකේ හරි virus guard එක off කරගන්න ඕන හරිද මෙතනින් ගියා මේකේ off කරගන්න මම off කරලා තියෙන්නේ ඊට පස්සේ guys ඔයාලා මං යට link එකක් දාලා ඇතිලා මම හරිද අන්නේ link එකකින් ගිහින් මෙන්න මේ zip file එක download කරගන්න ඕන ඔක ඊට පස්සේ ඔයාලා extract here කරගන්න extract here දෙනවා මෙතන extract කරගමු නගේ සීකෙන් ඇඳුණු ෆයිල් එක දැන් මේක වැඩන්නේ මේක උන් ඩිලීට් කරලා දාන්න නැත්නම් තියාගන්න මේ readme ෆයිල් එක තමයි. ඔයාලා ඉතින් මේ readme ෆයිල් එක තමයි guys දාගන්න හිතේ තියෙන්නේ ප්‍රෝටීම කියලා මේ තියෙන මම ඔයාලට පෙන්නන්නම් develop වෙන්න තියෙනවා guys installation කියලා ඉතින් මල්ලිදු missing කියලා open IE එකෙන් තමයි දාගන්න තියෙන්නේ. හරිද? ඔයාලා open IE එක download කරගන්න ඕන කලින් වීඩියෝ එක බැලුවා නැත්නම් ගිහින් බලන්න menu එකයි open IE එක download කරන්න ඉතින් මම යට කියලා දීලා තියෙනවා. ඒකෙන් බලලා මේවා කරගන්න තියෙන්නේ හරිද? මේ ඉස්සෙල්ලාම මේ update folder එකේ DLC package එක දාන්න ඊට පස්සේ item එක copy කරන්න එච්චරයි. drag and drop කරන්න තමයි තියෙන්නේ මේ ගෙදරට ලීසිලම හරිද? මේ වගේ ගෙවල් ඔයාලා ඇඩ් කරනවා නැත්නම් game එකේ කිසි error එකක් වෙන්නේ නැහැ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Folder open කරා මෙහෙම තමයි තියෙන්නේ guys. මේ DLC pack එකක් විතරයි තියෙන්නේ හරිද? අපිට game එකේ right click කරලා අපි යන්න ඕන open file location. මම ඔයාලට DVG එක කියලා දෙන්නේ. ඊට පස්සේ guys ඔයාලා හදාගත්ත අර mod folder එක අපි open IE කියලා දුන්නේ. vehicle add කරද්දි අන්නේ mod folder ඇතුලේ මෙතන update කියන එකේ data අතර එකේ DLC pack. speed වැඩි නම් slow කරලා බලා ගන්න. හරිද? මේ උඩ දාගන්න ඊට පස්සේ මෙන්න මේ ෆෝල්ඩර් එක ළමයි DLC තියෙන DLC එක තියෙන අන්න ඒක මේ මුස්සලා මෙන්න මේකට දාන්න ඕන. දැන් මගේ තියෙන හින්දා ඒක රීප්ලේස් වෙන්න ඉල්ලනවා හරිද? මම ඒක රීප්ලේස් කරනවා. ඉතින් ඒක හරි ළමයි. එතන වැඩි ඉවරයි. එතන මේක delete මේක අයින් කරා මේක අයින් කරා. ඒක ඕපන් කරගන්න ඕන ඕපන් IE එක මේ තියෙන. මෙන්න මේක ළමයි හරිද? අපි ඒක ඕපන් කරගමු. Windows ටික වෙලාවක් යනවා ඒක ඔබට ඊට පස්සේ මෙතන edit mode on කරන්න ඕනේ ඉතින් ඊට CS දෙන්න ඊට පස්සේ ඔයාලා මෙතන යන්න mods කියන එක නෙවෙයි ඉතින් mods කියන එකට ගිහින් ඊට පස්සේ යන්න update කියන එකට ඊට පස්සේ ඔයාලා යන්න මෙතන update rpf කියන එකට යන්න ඊට පස්සේ command යන්න ඊට පස්සේ data යන්න හරිද ඊට පස්සේ ඔයාලා මේ readme file එකක් දුන්නේ අන්න ඒක ඇතුළට ගිහින් ළමයි මෙන්න මේ දෙවෙනියට තියෙන්නේ go to the DLC pack කියලා අන්නේ කියලා මේ තියෙන item කියලා අන්නේ කොටස මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට මේ item කියන කැලේ එක දෙපැත්තට ඉන්න මේ කැලේ මැදට ඉන්න ඒ ටික copy කරගන්න ඕන හරිද ඒක copy කරා ඊට පස්සේ මේක open IE එකේ මේ තියෙන DLC DLC list XML කියලා ඔයාලා මේ අටම බලන්න හරිද මේ මුඩේ ඉඳන් යටම මේක තමයි තියෙන්නේ මේ අටම list එකේ XML test කියලා තියෙන අන්න ඒ කැටගරි එක තමයි තියෙන්නේ ඊට පස්සේ ඒකට right click කරන්න ඕනේ ඊට පස්සේ යන්න edit ගිහින් මේකේ පහළටම යන්න පහළටම ගිහින් මෙන්න මෙතන mouse එක click එකක් දීලා enter බලලා ඊටක් හදාගන්න ඊට පස්සේ ඊටට මේක paste කරන්න හරිද මම දැන් ඕකේ කරන ඊට පස්සේ මෙතන save දෙන්න හරිද මම දැන් එකක් add කරලා තියෙන දෙක දෙන්නේ මම උඩ add කරලා තියෙන මම ඔයාලට ඒක පෙන්නන්න මේ තියෙන කොයිද මේ හරි අපි තියෙන මෙන්න මගේ එක තියෙනවා ඒක සේව කරලා සේව් දුන්නා ඊට පස්සේ open IE close කරලා
ඊට පස්සේ GTA ඕපන් කරගන්න ළමයි මං ඔපන් වුණා මහම්බෙන් A few moments later. ඇස්ලින් වල ගේම් එක ලෝඩ් නමගයි මෙතෙන්ට ලෝඩ් ඉන්නෑ හරිද ඔල ගේම සේව කරපු තැන්ට ලෝඩ් ඉතින් අරණ ගෙදෙට සෙව් කල බුත් එතැන්ට ලෝඩ් හරිද මම මේ ගෙදර තින් ලොකේෂණ පෙන්න්න ඕට හමුතු ලොම් මේ මාකෙක්කින් පෙන්න්න හරිද මෙතන තියන්නගයිස් මේ පැත්තේ දංගත් දම ප්‍රෑන්ගේ ඇත්ත ගෙදරින් තම ඔයාල තමයිට ඔපන් යනගේ මේ සෙව් කල තින්තින ඕපන්වයි එතනි දංගයිස් මේ පැත්තරවම දක්කුම් පැත්තහරද වම් පැත්ත වෙතන හයිවේ පටන් ගන්න දැනතින් හයිවේගෙන් ටිකගේ ස්රාටියාම මෙන්න මෙතන ළමයි මෙතන මේ ගැට්ටත් එක්ක මේ අර පුඩි පෑකෑල්ල තියෙන අරග බෝට් සයිට්ටක් වගේ අන්න එතර මෙහා පැති තමයි තියන්නද එන්න මෙතන තුවක්කු කඩේළඟට පල්ල හරිද පොතර තමයි ගේම් එකරු මේ ගෙදර තියෙන් තමනද මංවට වාහනිකෙන් ඇවිල්ල පෙන්න්නට ටියක් හටි අපි වාහනයක් ගම්පූ හරික මේ ගේගන සම්පුර්ණ රිවකම ගේමින් චනල එක දාතුන ගේින් බලන්ද මඟ රියෝ කරන්න එන්න මංවල දාගන්න දිතර පෙන්න්න මංවට අරහිදම් පුඩක් ගිහින් පෙන්න්න ඇවිල්ල පෙන්න්න කොතඳ තියෙන කිය මේ ඔයාගන් දේශය කවුලන්න ගේ මේ ගහනය ලොකේෂන්දාන්න හරි මෙතනම් පෙන්න්න මෙතන පළතුරු කඩේ තියනකයි සයිවක පහස් පෙන්න්නත් එකම් පළතුරු කඩේළඟ එතන පලම ගුවන් පාලම හැද එතන ගුවන් පාලමත්තිය මේකනේ ඊට පස්සේ දෙවිනි ගුවන් පාලම ළඟතම ගෙදර තියෙන වලට මෙහෙම යද්දි පාලම වාගන්න පුළුවන් හරිද වල අනික වර්ෂන් එක බලන්න ගේම් එක 1.0 වගේ න 1.1 වර්ෂන් එක දාගන්නට මේ 2 ගණන්නම් ගයිස් ඒට උඩ ඒව දාගන්න හරිද ඔන්න දැන් මගේ ගේ අලුත් වෙලා තියෙනවා ගයිස් ඉස්සෙල්ලා තිබ්බේ රතු පාට එකක් හරිද මේ දැන් අප්ඩේට් වර්ෂන් එක කියත් තමයි දාගෙන තියෙන්නේ ඉතින් මම අර දැන් මාරු කරන්නේ වීඩියෝ පටන් ගන්න තිබ්බේ මේක නෙවෙයි තිබ්බ එක ලස්සනයි හරිද ඒ ගෙවල් වර්ග දෙකක් තියෙනවා ගයිස් මේකේ රතු එකක් තියෙනවා සුදු එකක් තියෙනවා මේක සුදු එක හරි වෙන්නේ ඉතින් ඒක පොඩ්ඩ මං අහසනේ රතු පාට සීන් එක ලස්සනයි හරිද අර ගෙදරම තමයි හරිද මම වෙන්නන්න මේක විශේෂ දේවල් විශේෂ මුකුත් නෑ මේක හෙලිපෑඩ් එකක් දාපුවා දැඩ් වෙනවා මිසුදු පාට ගෙදර මගේකට ඇවිල්ල නෑ ළම හැරද මේ පේන ඇති අර ගෙදරම තමයි මේ සුදු පාට වෙලා වෙනසක් නෑ අර ගෙදරම ප්ලේන්ටි වෙනස්සල ඉතර ඇද පදති කෑම රතු පාට කැමතින රතු පාට එක් ගන්ඩ දැයි මේක ඇවිල්ල තින් පන්සේව් කල්ල නැතින් දවුලන්න ඇනකසි දරගෙන විඩිගමත අදට විඩිමට එනත් තන්න වැලුත් ටිකහම ආදරගන්නම් බයි බයි